හරි. අපි යන් මේ වෘත්තාශ්‍රිත වර්ගඵලයට. හරිද? දැන් මෙහෙමයි වෙන්නේ. අ ඉස්සෙල්ලාම දැන් වෘත්තයක් කියන්නේ මෙහෙම. හරි ඉස්සෙල්ලාම අනුමාත්‍රකාවක් දාන්නවා මේ වෘත්ත ආශ්‍රිත වර්ගඵලය. හැමෝම දාගන්න. වෘත්ත ආශ්‍රිත වර්ගඵලය. වෘත්ත ආශ්‍රිත වර්ගඵලය. හරි ලියලා ඉවරලා තින්නේ. හරි ඉස්සෙල්ලාම මෙහෙම කරමු අපි. මම දැන් වෘත්තයක් අඳිනවා. හරි මේක වෘත්තයක් වගේ පේනව නේද? පොඩ්ඩක් තියෙන වෙලාවනේ. හරි. ඔක වෘත්තයක්. හරි වෘත්තයක් කියලා හිතන්න. වෘත්තයක් නෙවුනට වෘත්තයක් කියලා හිතන්න. හරිද? මේ හරි. වෘත්තයේ මෙතන තියෙනවා කේන්ද්‍රය. හරිද? මේ තියෙන්නේ වෘත්තයේ පරිධිය. ඒවා දන්නවනේ දැන් පරිමිතිය පාඩමේ ඉගෙන ගත්තනේ කලින් නේද? හරි. දැන් මේකෙන් මම කපනවා වෘත්ත කෑල්ලක්. මම කියන්නම් මෙතන මේ වෘත්ත කෑල්ලේ කෝණය θ. හරිද? දැන් පොඩ්ඩක් හොඳට අහගන්න. දැන් කලින් මේ පරිමිතිය පාඩම කරද්දී ඕක කියලා දුන්නා. හරිද? මෙන්න මේ මම පාඩ කරන කෑල්ල තමයි කපා ගත්තේ දැන්. හරිද? ඒ කියන්නේ අනිත් කෑල්ල අයින් කරා. හරි. දැන් මෙහෙමනේ වෙන්නේ. ඔය කපාගත්ත කෑල්ලට කියන විශේෂ නමක්. කාටද කියන්න පුළුවන්? දුමිදු පුළුවන් ද කියන්න? මම කලින් කියලා දෙලා තියෙනවා. ඔය කපාගත්ත කෑල්ලට කියන විශේෂ නම. ඒ කියන්නේ වෘත්තයකින් කොටසක් කපාගෙන තියෙන. ඊට කෝණයක් වෙච්ච. මොකද්ද විශේෂ නම? කියන්න පුළුවන්ද? අර්ධකෝණය මොකද්ද? වෘත්තයකින් කෑල්ලක් කපලා තියෙන. ඒක මම කියලා දුන්නේ. ඒ පරිමිතිය පාඩම කරද්දි කියලා දුන්නා. ඔකට කියනවා මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. අහලා තියෙනවද? අහලා තියෙනවද නෙමෙයි මතකද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා කිව්වේ. මේකට කියනවා අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. හරි මෙන්න මේකට. හරි. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ දැන් අපි මෙහෙම එක සීන් එකක් තියෙනවා. හරිද? මෙහෙම සූත්‍රයක් තියෙනවා මෙහෙම. වෘත්තයක වර්ගඵලය හොයනවා නම් වෘත්තයක වර්ගඵලය සමානයි. මෙහෙම සූත්‍රයක් උගන්වන්න තියෙනවා කට්ටියට. සම්පූර්ණ වෘත්තයන්නේ πr වර්ගය. හරිද? දැන් මේ ප්‍රශ්නේ කරන්න නම් පරිමිතියයි වර්ගඵලයයි දෙකම ඔක්කොම දැනන් ඉන්න ඕනේ. හරි. වෘත්තයක පරිමිතිය කියන්නේ පරිධියනේ. පරිධිය හොයනවා නම් මොකද්ද කරන්නේ? වෘත්තයක පරිධිය හොයනවා නම් 2πr කියන එක න්‍යායයක්. දැන් වර්ගඵලය හොයනවා නම් πr වර්ගය කියලා තමයි ගන්න. හරිද? වෘත්තයක වර්ගඵලය නම් πr වර්ගය. දැන් මේකත් ඔළුවේ තියෙන්න ඕනේ. නැත්නම් ගණන් හදන්න බෑ. දැන් බලන්න. දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයන්නේ. ඒ කියන්නේ වෘත්තේ සම්පූර්ණ වෘත්තයක නම් πr වර්ගයනේ. දැන් ඒකෙන් පොඩි කෑල්ලක් කපලා අරන් තියෙන්නේ. හරිද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න කොහොමද? කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්න පුළුවන්. කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොද්දි මෙහෙමයි. දැන් හොඳට අහගන්න. මෙහෙම ඔළුවේ තියාගන්න ගාන හදද්දි හැම වෙලේම මෙහෙම ඔළුවට ගන්න. සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය නම් πr වර්ගය. හරිද? ඒක ලියනවා. සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය නම් πr වර්ගය. හැබැයි දැන් මේ කේන්ද්‍රික ඛණ්ඩයන්නේ. කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා, ඒ කියන්නේ දැන් මේක සම්පූර්ණ වෘත්තයක නම් πr වර්ගය වුණාට දැන් ඒ වෘත්තයෙන් අපි කෑල්ලක් කපලා අරන්න තියෙන්නේ. හරිද? එතකොට මේ පාට කරපු කොටසේ වර්ගඵල හොයන්න ඕන නම් සම්පූර්ණ වෘත්තයෙන්
මේ අදාළ කෝණේ තියෙන එක ගන්න පුළුවන්. හරිද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩේ වර්ගඵලය හොයනවා නම් πr වර්ගය ගුණ කිරීම සම්පූර්ණ වෘත්තයේ කෝණය කීයද? කියන්නේ ලක්ෂයක් වටා කෝණ ලයික්‍ය 360යි. 360න් අදාළ කෝණය θ. අර මේ චාපදික හොයද්දි කරපු සීන් එකම තමයි කරන්නේ. හරිද? චාපදික හොයද්දිත් එහෙමනේ කරේ. එතකොට කේන්ද්‍රික ඛණ්ඩයක සම්පූර්ණ කියන්නේ පොඩි කැලේ වර්ගඵලය එනවා. πr වර්ගය ගුණ කිරීම 360න් θ. හරිද? ඔබ තේරුණාද කියන්නේ ඔබ? තේරුණාද කියන්නේ නිකන් නෝමල් තේරෙන්න ඕන. සම්පූර්ණ වෘත්තයක මෙච්චරයි නම් කේන්ද්‍රික ඛණ්ඩයක නම් මෙහෙම හොයන්නේ කියලා තේරෙන්න ඕන. හරි. දුමුද තේරුණාද? ඔව් සර්. හරි. දෙනෙත් තේරුණාද? හරි. කවුද හිරුනි භාග්‍ය අවුලන්නේ නැහැ නේද? භාග්‍යයට තේරෙන්නේ නැතිනේ. කලින් ඉගෙනගෙන තියෙනවා ඒ දෙන්නම. හරි. එහෙනම් මෙහෙමයි වෙන්නේ දැන්. මම ඕන මේක වෙනමත් අදින්නවා. කේන්ද්‍රික ඛණ්ඩෙ මෙතනින් අදින්නම් වෙනම. මේක අදාළ කෝණය θ. හරිද? මම මේකේ අරය වට දුන්නේ නැහැ නේද? මෙතන ඒතකොට කේන්ද්‍රික ඛණ්ඩය අරය වෙන්න ඕනේ. මේ අරය මේ r වර්ගය කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අරය. r වර්ගය නෙමෙයි r කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය අරය. කියන්නේ වෘත්තයේ අරයම තමයි ඉතින්. වෘත්තයේ ඉන්න අපි කැලලක් කපලා ගත්තේ. හරි. තේරෙන්නේ නැති. දැන් මෙහෙමයි වෙන්නේ. හරිද? අපි දැන් මේක ඕනනම් ගාන හදද්දි කෙලින් පාවිච්චි කරන්න ඕන මෙහෙම. අර පරිමිතිය හොයද්දි toy scene එක කියලා දුන්නා මම. වඩින්න මේ තියෙන අර්ධ වෘත්තයක්. මේ තියෙන වෘත්තයක්. මෙතන ලියුව පේනවද නැන්නේ? පේනවනේ. හරි. මේ තියෙන අංශක 90ක් වෙච්ච සම්පූර්ණ වෘත්තයකින් හතරෙන් එකක්. හරිද? මේ තියෙන අංශක 60ක කෝණයක්. මෙතන අංශක 180යි ඈ. මෙතන අංශක 360ක ලියන්න ඕනේ. මේ තියෙන්නේ අපිට ආය විශේෂයෙන් තියෙන්නේ ওই ටික විතරයි නේ. අංශක 30ක් තියෙනවා මේක. හරි. අපිට ඕනම් මේ ටික විතරක් නෝමල් ඔළුවේ තියාගත්තොත් ඇති. හරිද? හරි. දැන් මේකේ සම්පූර්ණ වෘත්තය කියන්නේ අනිවාර්යෙන් πr වර්ගයම. සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය හොයනවා නම් πr වර්ගය. ඒ කියන්නේ මම මේ අමතර දෙයක් කියලා දෙන්නේ. දැන් මේකෙන් ඕනම ගානක් හදන්න පුළුවන්. හරිද? දැන් මේක වර්ගඵලය හොයනවා නම් πr වර්ගය. අර්ධ වෘත්තයක නම් සම්පූර්ණ වෘත්තයක නම් πr වර්ගය අර්ධ වෘත්තයක් හින්දා දෙකෙන් එකෙන් ගුණ කරනවා. ඒ කියන්නේ 360න් θ කියන එක දැම්මත් දෙකෙන් එකකට තමයි එන්නේ. ඒ කියන්නේ 360න් 180 කියන්නේ දෙකෙන් එකයි කියන එක. 160 දෙකයි එන්නේ. ඒතකොට 180 උඩ තියෙද්දි 181 360ට දෙකයි. ඒතකොට 360 180 කියන්නේ දෙකෙන් එකම තමයි. එච්චර දෙයක් හිතන්න දෙයක් නැහැ. අර්ධ වෘත්තයක් නම් දෙකෙන් එකෙන් ගුණ කරනවා. හරිද? මේක නම් πr වර්ගය ගුණ කිරීම වෘත්තයෙන් හතරෙන් එකක් නේ. ඒකින්ද හතරෙන් එකයි. හරි මේක බලන්න. දැන් මේක මතක තියෙන්නම ඕනේ නැහැ. මතකේ තියෙන්නේ නැතුව 360න් ඊට දාලා ගන්න හදන්න ඕනේ. ඊට පස්සේ තමයි මේක දාන්නේ. හරිද? අර පරිමිතිය හොයද්දි කරපු සීන් එකම තමයි චාප දෙක හොයද්දි. හරි. πr වර්ගය ගුණ කිරීම 360න් 60. 360න් 60 කියන්නේ කීයද? 61යි 360ට 6යි. එතකොට මේක එනවා 6න් 1 කියලා. එතකොට අංශක 60ක් කියන්නේ 6න් 1යි. 30ක් කියන්නේ නම් එහෙනම් ආය දෙකෙන් මෙන්න 12න් 1යි. ඕක මතක තියෙන්න ඕනේ නැහැ. කට සුළු කරලා ගන්න හදන්න. දැනට මම මේ ටික විතර නිකන් අර විශේෂයෙන් දෙන්නම්. දැන් වර්ගඵලයේ මතක තියෙද්දි පරිමිතිය චාපති ගණන් මනම් අමතක වෙන්න බෑ. ඒක ඔක්කොම ඕනේ. දැන් හරි. අප ඉස්සල්ලාම දැන් කව කට්ටක් ඇතිනේ.
ලක්ෂණ කියන්නේ වෘත්තාශ්‍රිත කෝණවල වෘත්තාශ්‍රිත වර්ගඵල කියලා ලියුවන්නේ. වෘත්තයක් ඇඳලා කියන්නේ පොත මැදින් වගේ වෘත්තයක් ඇඳලා කේන්ද්‍රික ඛණ්ඩික කියලා ලකුණු කරගෙන මේකත් කියන්නේ මේක එක පැත්තකින් ඇඳලා මේක අනිත් පැත්තෙන් අනින්න. R කියලා ලියාගෙන θ කියන කෝණයකුත් ලියාගෙන මෙහෙම ලියා ගන්න වෘත්තයක වර්ගඵලය සමානයි මේක. ඊට පස්සේ මේක ලියලා මෙතන නිකන් ලියා ගන්නකො විනාඩි 5ක් දෙන්න. ඉක්මන ලියා ගන්න.
හරි. ලියලා ඉවරයි නේද? හරි අපි ඊළඟ කාලේට යනවා මෙහෙමයි. හරිද? දැන් ඕකෙන් ගාණක් හදන විදිය බලමු අපි. උදාහරණ අංක 1. හොඳට බලන්න. හරිද? හරි. හොඳට බලා ගන්න. කවුද මේ ලියලා ඉවරයි නේද? කවුද දෙනෙත් ලියලා ඉවරද? ලියලා ඉවරද? ඔව්. හරි. මෙහෙමයි. දැන් බලන්න. දැන් පළවෙනි ගාන තියෙන්නේ මොකද්ද? සම්පූර්ණ වෘතයන්නේ. සම්පූර්ණ වෘතයක මොකද්ද වර්ගඵලය හොයන්න? කිසිම ගේමක් නැහැ. කොහොමද ලියන්නේ? වර්ගඵලය සමානයි. සූත්‍රය මොකද්ද? ඒක අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. සූත්‍ර මතක නැහැ කියන්නේ ගණන් හදන්න බෑ. එතකොට ලකුණු වෙන්නේ නැහැ. හරිද? වර්ගඵලය සමානයි සම්පූර්ණ වෘතයක් ඉන්න පයි r වර්ගය. නේද? හරි. පයි කියන එකේ අගය දන්නවා අපි 7න් 22යි කියලා. ඒක අපිට දෙනවා. හරිද? r වර්ගය කියන්නේ අරයනේ. අරේ වර්ගයක් ගන්න ඕනේ මතක් කරලා. r කියලා කියන්නේ ಗುಣ කිරීම 7 කියලා විතරක් දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ගාන වැරදි. 7යි සෙන්ටිමීටර් වල වර්ගය. හරි. ඕනනම් දැන් මේක මෙහෙම කරන්න පුළුවන්. මම පළවෙනි එකකින්ද පොඩ්ඩක් පැහැදිලි කරලා කියලා දෙන්නම්. 7න් 22 කියලා තියෙනවා. ගුණ කරනවා 7යි සෙන්ටිමීටර වල වර්ගය කියන්නේ මොකද්ද? 7යි සෙන්ටිමීටර කියන එක දෙපාරක් ගුණ වෙනවා. 7යි සෙන්ටිමීටර ගුණ කිරීම 7යි සෙන්ටිමීටර කියන එක තමයි වර්ගයක් කියලා කියන්නේ. හරි දැන් බලන්න මේක 4 4ක් 1යි මෙතන 4 4ක් 1යි. ඒකට එන උත්තරය අපිට මම පොඩක් උඩින් ලියන්නම්. හරි. 4ක් 22 ඉන්නේ ඒකනේ නේ. ඉතුරු වෙලා තියෙන්නේ 7 ගුණ කිරීම 22 විතරනේ. 4ක් 2 14න් 4 එකක් ඉතිරි 4ක් 2 14 1යි 15යි 154යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා මේ සම්පූර්ණ වෘත්තේ වර්ගඵලය කියන්නේ මේකනේ. ඔය කට්ටිය පාඩ කරන්න ඕනේ මේ සම්පූර්ණ පෘෂ්ඨ ප්‍රමාණය එනවා 154යි වර්ග සෙන්ටිමීටර කියලා. හරිද? තේරෙන්න ඇති. හරි. දැන් බලන්න මේක අර්ධ වෘත්තයක්. මේකේ වර්ගඵලය හොයද්දී අපිට ඉස්සරහට තියෙනවා අදම ඒක කරන්න වෙන්නේ නැහැ වෙලාවම තියෙනවා. සංයුක්ත රූප වල වර්ගඵලය හොයන්න. ඒ කියන්නේ එක එක තල රූප හැඩ තියෙනවා. ඒ කියන්නේ තල රූප තියෙනවනේ. දැන් අපි ඉගෙන ගත්ත තල රූප තියෙනවා. ඒවා ඔක්කොම එකතු වෙලා තියෙන රූප තියෙන්නේ. ඒවට තමයි සංයුක්ත රූප කියලා කියන්නේ. හරිද? සංයුක්ත තල රූප වල වර්ගඵලය හොයද්දී මේව දැනන් ඉන්න ඕනේ. හරි. දැන් මේක වර්ගඵලය හොයනවා නම් සම්පූර්ණ වෘත්තයක නම් පයි r වර්ගය. ඒක හැමදාම ඔළුවේ තියාගෙන ගන්න හදද්දි. සම්පූර්ණ වෘත්තයක නම් පයි r වර්ගය. හැබැයි මෙතන තියෙන අර්ධ වෘත්තයක්. අර්ධ වෘත්තයක් නම් අනිවාර්යෙන් 360න් අංශ 180යි. හරිද? එතකොට පයි වලගේ 7න් 22යි. r කියන්නේ කීයද? මට ඒක කියන්න. දෙවෙනි රූපේ තියෙන r වල අගය ගන්නෙ කොහොමද? මට කියන්නකෝ. භාග්‍ය. දෙවෙනි රූපේ අරය කොහොමද ගන්නෙ? කොහොමද ගන්නෙ කියලා නෙමෙයි අරය කීයද කියලා කියන්නකෝ. ඔය දීලා තියෙන්නේ මොකක්ද? එහෙම අරය දෙන්න. 7යි. හරි හොඳයි ඈ. ඒක අවධානයෙන් ඉන්නවා කියන එක හොඳයි. අරය 7ක් නේද එන්න ඕනේ මේ. මෙතන දීලා තියෙන්නේ හරියටම බැලුවොත් එහෙම විස්කම්බේ තමයි දීලා තියෙන්නේ 14ක් කියලා. ඒකට මේක අරය වෙන්නේ මේ කැලේනේ. අරය වෙන්නේ 7 සෙන්ටිමීටර. ඒක 7 සෙන්ටිමීටර වර්ගයක් එන්න බෑ. කියන්නේ දෙපාරක් ගුණ වෙන්න ඕනේ. හරි 361 කියන්නේ මොන අර්ධ වෘත්තයක් කියන දෙකකින් එක කියලා කෙලින්ම දාන්නත් තිබ්බයි. 4ක් 1යි
4ක් 1යි. ඊට පස්සේ 2කට දෙවරක් 1යි. 22කට දෙවරක් 11යි. හරිද? 11 සරක් 7 විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එතකොට උත්තරේ එනවා 77යි වර්ග සෙන්ටිමීටර කියලා. තේරෙන්නේ නැති නේද? අවුලක් නැහැ. පේනවනේ. හරි. තුන්වෙනි එක. මම ඔකට දැන් හදන්න සනීප ගන්නකුත් දෙනවා. බලමු මෙහෙමයි. දැන් මේකේ හදන්න තිබ්බොත් එහෙම සම්පූර්ණ වෘත්තයක නම් πr වර්ගය. හැබැයි මේකේ තියෙන්නේ අංශක 30ක කෝණයක්. අංශක 30ක කෝණයක් නම් අනිවාර්යෙන් 360න් අංශක 30 දාන්න ඕනේ. හරිද? හරි. π වලගේ 7න් 22යි. අරය කියන්නේ මේකේ මම අරය දීලා නැහැ නේද? අරය මම දෙන්නම්කෝ මේකේ 14 සෙන්ටිමීටර. එතකොට 14 ගුණ කිරීම 14ක් වෙන්න බෑ නේද? සෙන්ටිමීටර. හරි. එතකොට අංශක 360න් 30 කියන එක අපිට හදන්න පුළුවන් මෙහෙම. 360න් 30 කියන එක කපන්න පුළුවන්. මේ බිඳුවර මේ බිඳුව කපන්න පුළුවන්. හරිද? 3ට 3 වරක් 1යි. 36ට 3 වරක් 12යි. 12 සරත් 3නේ 36යි. එතකොට මේක දාන්න පුළුවන් අපිට 12න් 1යි කියලා. මේක එච්චර දෙයක් නෙවෙයි. අර තාපදික හද්දි කරපු සීන් එකම තමයි. 360න් 30 කියන්නේ 12න් 1යි. එයි මං ඉස්සෙල්ලා කිව්වේ අර ලියා ගන්න දුන්නේ අංශක 60ක් නම් 6න් 1යි. 30ක් නම් ඒකේ ආය දෙකෙන් බෙදෙන්න බෑ. ඒක 12න් 1යි කියලා. හරි. 4ක් 1යි. 14ට 4ක් 2යි. හරිද? ඊට පස්සේ ආය පුළුවන් දෙකට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. ඒක හොඳට අවධානයෙන් කරන්න ඕනේ. දැන් මේක ලියද්දිම පොතෙන් මේ බෝඩ් එකෙන් බලගෙන ලිව්වොත් එහෙම ලියන්න බෑ හරියට. ඊට පස්සේ 22කට දෙවරක් 11යි 6ට දෙවරක් 3යි. මේක ලස්සන උත්තරයක් එන්නේ නැහැ. හරි. 11 සරක් 14 කියන්නේ කීයද? ඒක හොයන්න මෙහෙමයි. 1 4 4යි. කොහොමද? 4යි 154යි. 11 සරක් 14 154යි 154 බෙදීම 3ක් කියලා තමයි වර්ග සෙන්ටිමීටර උත්තරේ එන්නේ. හරිද? තේරෙන්නේ නැති නේද? අවුලක් නැහැ. තේරුණාද කියලා කියන්නකො මට මේ දුමිදු තේරුණාද? තේරුණාද? කියන්නේ හැම වෙලේම කරන්න තියෙන්නේ සම්පූර්ණ වෘතයක් නම් πr වර්ගය කේන්ද්‍රික ඛණ්ඩයක් නම් අනිවාර්යෙන් ඒ අදාළ කෝණය දාලා හදන්න තියෙන ගන්න. සුළු කිරීම තමයි ඉතින් හරියට කරන්න ඕනේ. සුළු කිරීම බැර නම් බෑ. ඔව් සර්. දුමිදු අවුලක් නැද්ද? තේරුණානේ? හරි. දෙනෙන්ටත් තේරෙන්නේ නැති ඔක්කොම තේරෙන්නේ නැති හිරුවට අවුලක් නැහැ නේ. භාග්‍යයත් අවුලක් නැහැ නේද? හරි. මේ ටික ලියාගෙන මම දැන් ගණන් දෙක තුනක් දෙන්නම් දැනට හදන්න. දැන් තව ටිකකින් ක්ලාස් එක ඉවර කරන්නත් යනවානේ. ඊටු ටික එතකොට ඊළඟ දවසේ කරමු අපි. සංයුක්ත රූප ආශ්‍රිත තල මේ වර්ගඵලය. මේ ටික ඉස්සෙල්ලාම හොඳට පුරුවන් කරන් ඉන්න ඕනේ ගණන් හදලා. හරිද? නැත්තම් ඒක හොයන්න අමාරුයි. මේ ටික හරියට ඔක්කොම පුරුවන් වුණා කියන්නේ ගේමක් නෑ ඊට පස්සේ. කියන්නේ ඕලෙවල් පේපරේ එන මං කියවනේ පළවෙනි කොටසේ වී කොටස කියලා එකක් තියෙනවා කියලා. ඒකේන ඒ කියන්නේ පළවෙනි ගාන එන්නේ අපිට. හරිද? ඒකේ පළවෙනි ගාන ඒක සම්පූර්ණයෙන් හදාගන්න පුළුවන්. එතකොට ඒක ලකුණු 10න් 10ම ගන්න පුළුවන්. කියන්නේ 10 පන්තියේ පළවෙනි වාරෙම ලකුණු 10න් 10ක් ගන්න පුළුවන් නේ. හරි. මේක ඉක්මනට කරලා ලියාගෙන දැන් මේක ලියන්න ඕනේ නෑනේ. මේක මේ ඔය කට්ටිය මේ දෙක මේ නිකන් නෝමල් පෑනෙන් ලියලා රතු පෑනෙන් කොටු කරගන්න. මම අර වෙනතර කියන්නේ. රතු පෑනෙන් අනිවාර්යෙන් කොටු කරගන්න. හයිලයිට් වෙන්න. දැන් කරලා නැත්නම් ඒක කරන්න බෑ. කොටු කරගෙන උදාහරණ කියලා දාලා මේ ගණන් තුන ලියා ගන්න. ලියාගන්න කියන්නේ හදාගන්න. ඒක ලියලා මේ මන් තව ගණන් දෙකක් තුනක් දෙන්නම්. ඔකට තනියෙන් හදන්න ඕන. හරි. පටන් ගන්නකො දැම්ම.
මේ ටික ලියාගෙන ඉවරලා 4 5 6 කියන එක ලියා ගන්න. මේකේ වර්ගඵල හොයන්න ඕනේ අඳුරු කරපු කොටසේ. හරිද? ඉවර වෙලා ඒකල මට මේ කියන්න chat එකට දාන්න නැතුව මට මයික් ඔන් කරලා කියන්න. හරි. අ තුන් දෙනා හතර දෙනාම ඉවරද හදලා මේක නම් තුන. කවුද කියන්නේ? වාක්‍ය ඉවරද තුනම? නෑ. පොඩි ඉක්මන් කරමු ඈ. කවුද දෙනෙත් ඉවරද? ඔව්. හිරුනි ඉවරද? පැහැදිලි නෑ කියලා දාලා තියෙනවා මේ සිග්නල් කේස් එකක්ද ඒ කියන්නේ. කවුද මේ දුමිදු එහෙම දුමිදු එහෙම පැහැදිලිද? දුමිදු කියන්නකෝ මේ කවුරුට එක්කනේ දුමිදු හරි කවුරුට කමන්නේ. ඔව් සර් පැහැදිලි. එහෙනම් හිරුනි මේ සිග්නල් මොකක් හරි මතිත් දන්නේ නැහැ නේ හෙට මේ. ඒකින්ද වෙන්නේ නැති. පළවෙනි එකේ තියෙන්නේ අංශක 60ක් තියෙන්නේ.
අරය 21ක් සෙන්ටිමීටර්. ඒක ඉවරද මේ හිරුනේ කීවෙනි එකද යන්නේ? පළවෙනි කිවර. හරි. ඉක්මන් කරලා හදමු. එතකොට හදන්න පුළුවන් නේද ඔය මේ? මම සාකච්ඡා කරන්න යන්නද? මේ ළඟදීනේ කරේ. සර් ඒක අර 6 වෙනි ගාන තේරෙන්නේ නැහැ වගේ පොඩ්ඩක්. 6 වෙනි ගානේ හදපු කෙනෙක් ඉන්නවනම් හොඳයි හැබැයි. කියන්නේ ඔළුවට දෙයක් එනවා කියන එකනේ. 6 වෙනි ගාන පොඩ්ඩක් හිතුවොත් පුළුවන් ඈ. කියන්නේ පාඩම් කරපු නැති කොටසේ කොහොමද අංශක 45යි. දීලා තියෙන්නේ. ඔක ලේසි. හරි මං ගණන් වලට යන්නම් කොට ලොකු වෙලාවක් දෙන්න අඳුරු බෑ. නොකර කොටසට හොයන්න තියෙන්නේ. ඔව් අඳුරු නොකර කොටසේ තමයි හොයන්න තියෙන්නේ. ෆෝනේ දීලා තියෙන්නේ අඳුරු කරපු ඉන්නේ නොකරපු කොටසේනේ. මේ මං කිව්වේ නොකරපු කොටස කියලාද? අඳුරු කරපු කොටස තමයි හොයන්න තියෙන්නේ. හරි මං යන්නම්. 4 වෙනි එක බලන්න. ඒක ලේසි නෙමෙයි. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. වර්ගඵලය සමානයි. මං කිව්වා හැම වෙලේම ගාන හදද්දි හිතන්න කියලා මෙහෙම. දැන් මේ වෘතයකින් කෑල්ලන්නේ මේක අනිවාර්යෙන් නේද? අනිවාර්යෙන් හිතන්න ඕනේ මෙහෙම. සම්පූර්ණ වෘතයක නම් වර්ගඵලය හදද්දි පයි r වර්ගය. හරිද? හැබැයි මේක අංශක 60ක කේන්ද්‍රික ඛණ්ඩයනේ. කියන්නේ වෘතයකින් කෑල්ලක් කපලා අරන් තියෙන්නේ. ඒකෙන් දෙක දාන්න ඕනේ අනිවාර්යෙන්. 360න් අංශක 60 කියලා දැම්මනම් හරි. සමානයි. පයි වලගේ 7න් 22යි. අරේ කීයද? 21යි. 21 ගුණ කිරීම 21. 360න් 60 කියන එක අපිට ලියන්න පුළුවන් කොහමද? අර මං ඉස්සෙල්ලා නිකන් පාඩම් කඩන්නේ මතක තියාගත්තත් කමක් නැහැ කිව්වේ. 6න් 1 කියලා දාන්න පුළුවන් නේද? ඔව් 6න් 1 කියලා දාන්න පුළුවන්. හොඳයි. මෙතන එතකොට 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි. හරිද? ඊට පස්සේ 3ට 3 ඒවා 1යි 6ට 3 ඒවා 2යි. ඊට පස්සේ 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. එතකොට ඉතුරු වෙලා තියෙන්නේ 11යි 21යි විතරයි. 21 කියන එක 11න් ගුණ කරන්න. 11 1යි 2යි. 231යි වර්ග සෙන්ටිමීටර කියලා තමයි උත්තරේ එන්නේ. හරි. කොහොම බලන්න හරි කියපු කට්ටිය කියන්න බලන්න. දෙමිතික හරිද? හරි. හරි සර්. දෙන්නතිත් හරිනේ. හිරුණියත් හරිද? හිරුණි හරිද? හරි. හරි. භාග්‍ය අවුල නැහැ නේද? භාග්‍ය හදන්න ඇති. භාග්‍යයි හිරුණි නම් කලින් ඉගෙනගෙන තියෙනවා ඒ දෙකම. හරි නේද භාග්‍ය? ඔව්. හරි. පස්වෙනි එකට යන්. පස්වෙනි එකේ තියෙන්නේ කිසිම අවුලක් නැහැ මෙහෙම. වර්ගඵලය සමානයි. සම්පූර්ණ වෘතයක නම් පයි r වර්ගය. හැබැයි මේකේ තියෙන්නේ වෘතයකින් 4න් එකක්. 4න් එකක් කියන්නේ 360න් 90කට දාන්නත් පුළුවන්. නැත්නම් 4න් එක කෙලින්ම දාමු අපි. 7න් 22 පයි වලගේ අරය වෙන්නේ 14. ඒකක දාන්න ඕනේ. මම දැන් මෙතන ඉඩ මදි හින්දා ඒකක දාන්නේ නැහැ. එක දාන්න හදද්දි. 4ක් 1යි 14ට 4ක් 2යි. අවුල නැහැ. ඊට පස්සේ 2ට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. ඒ විදිහටම 2ට දෙවරක් 1යි 14ට දෙවරක් කීයද? 7යි. ඊට පස්සේ මෙතන 7 ඉතුරුලා තියෙනවා. ආයෙත් ඉතුරුලා තියෙන්නේ 22 විතරයි. 4ක් 22 කියන්නේ 4ක් 2 14න් 4 එකක් ඉතිරි 154ක් නේ. 154යි වර්ග සෙන්ටිමීටර කියලා එනවා. ඒකත් හරි ඇදින් හැමෝගෙම මේක වරදින්න හේතුවක් නැහැ. හරි නේද? කවුද දුමිදු හරිද? හරි සර්. හරි. දෙනෙක්ගේත් හරි ඇති ඔක්කොගෙම හරි ඇති මම වැඩි අහන්න යන්නේ නැහැ. හරි දැන් මේක බලමුකෝ මේ. මේක ලියුවොත් පේයිද? මම මේක මෙතන පොඩි වැඩ යන්නේ. මෙතන අංශක 45 කියලා දීලා තියෙනවා. හරි. දැන්
ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ නේද? දැන් වර්ගඵලයක් හොයද්දී අපිට වර්ගඵල හොයන්න තියෙන කොටසේ කෝණය දන්නවා නම් වර්ගඵල හොයන්න ගේමක් වනේ නේද? දැන් මේකේ අරය. හරි සෝරි. මේ ගාන හදන්න. අරය දීලා නැහැ නේ කවුරුට කියන්න තිබ්බ එක. අරය දෙන්න අමතකලා මම. අරය 7 සෙන්ටිමීටර දාන්න. හදන්න බෑ ඒක. අරය දෙන්න නැතුව හදන්න බෑනේ ගාන. මෙතන ඒකට 7 සෙන්ටිමීටර. හරි වර්ගඵලය හොයද්දී අපිට ඕනේ වෙන්නේ වර්ගඵලය හොයන්න කියලා තියෙන කොටසේ තමයි කෝණය ඕනේ වෙන්නේ. එතකොට දැන් මේකේ කෝණය තිබ්බට වැඩක් නැහැ. මේකේ කෝණය දීලා තියෙන්නේ මේකේ කෝණය හොයාගන්න පුළුවන් හින්දා. හරි. ඔය කට්ටිය ඉගෙනගෙන තියෙනවා ලක්ෂයක් වටා කෝණවල ඓක්‍ය අංශක 360යි කියලා. හරිද? එතකොට මේ කෝණය ගන්නම්කෝ. x වගේ එකක්. කියන්නේ මේක පරාවර්ත කෝණයක්. මේ x කෝණය 45යි එකතුව අංශක 360ට සමානයි. ඕනම් මෙච්චර ලියන්න දෙයක් නැහැ. මේක ඉතින් ගන්නත් පුළුවන් නේ. 360 45 අඩු කරපුවාම කියලා තේරෙනවනේ. x වල වෙන උත්තරේ 360න් 45 අඩු පහෙන් හතරක් එකයි 315යි කියලා. ඒ කියන්නේ අපිට හොයන්න තියෙන වර්ගඵලය තියෙන්නේ අඳුර කරපු කොටසනේ. ඒ අඳුර කරපු කොටසට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය එනවා 315ක් කියලා අංශක. හරිද? දැන් ගන්න හදන්න ලේසිනේ. දැන් හදන්න තියෙන අර විදියමයි. වර්ගඵලය සමානයි. සම්පූර්ණ වෘත්තයක නම් πr වර්ගය 360න් 315 තමයි එතකොට දාන්න ඕනේ කේන්ද්‍රික ඛණ්ඩයක් හින්දා. හරිද? 7න් 22 ගුණ කිරීම අරය කියන්නේ 7යි. 360න් 315 කියන එක අපිට සරල ලියන්න පුළුවන් මෙහෙම. 315 කියන එක 45න් බෙදෙනවා බලන්න. 45 තරල 5. 45 15ද? ඒ 15 කියන්නේ බෑ. 45 10 කුසල 409 නේ. හරි පොඩි ඉන්න. හරි මෙහෙම ලේසියෙන් මේක කරමු. හරි පොඩි ඉන්න. පොඩි ඉන්න මේ අර ෆෝන් එකේ හොට්ස්පොට් අරන් තියෙන්නේ මේ චාර්ජර් ගහලා ඉන්න. හරි එහෙමයි. හරිද? 360න් 315 කියන එක අපිට බෙදන්න පුළුවන් මෙහෙම. පහෙන් බෙදමු ඉස්සෙල්ලා. පස්සරක් 315ට කියන පස්සරක් 6යි 31ට 15ට 3 පස්සරක් 3යි 63යි. මෙතන පස්සරක් 360 5න් බෙදුවොත් එහෙම 36ට පස්සරක් 7යි 35යි 10ට පස්සරක් 2යි. 63 බෙදීම 72 නේ එන්නේ. 63 72න් බෙදුවා කියන්නේ ආයෙ කැපෙනවා 63 කියන එක 6න් බෙදෙන්නේ නැහැ. 7න් බෙදෙනවා නේද? මේක මේ බෙදෙන සරල ක්‍රමයක් කියන්නකෝ කවඩ ඉක්මනට. මට මේ නැත්නම් බෙදලා ගන්න පුළුවන්කෝ. සර් 315 මේ 45න් බෙදපුවාම 7යි. හරි එහෙනම් ඔය ලේසි. 315 45න් බෙදනවනේ කියන්නේ. 45න් බෙදෙන හින්දා මෙතන 7යි නම් මෙතන එන්න ඕනේ 45 360ට කීයක් තියෙනවද? 345 වා. දැන් 188 නම් 4යිනේ තියෙන්නේ. 188 4යි නම් මෙතන 8යි. ඒතකොට මෙතන 8යි මෙතන 7යි. හරිනේ. ඊට පස්සේ දැන් තේරුණා නේද? ඊට පස්සේ ගන්න තියෙන්නේ 7ට 4ක් 1යි. මෙතන 7ට කැපිලා යනවා 1යි.
ඊට පස්සේ දෙවරක් 4යි දෙවරක් 11යි. එතකොට මෙතන මේකත් බෙදෙන ගාණක් එන්නේ නැහැ නේද? බෙදෙන ගාණක් එන්නේ නැහැ. මේකේ ඉන්න උත්තරේ 11 7 49න් ගුණ කරලා 4ෙන් බෙදන්න එන්නේ. හරිද? එතකොට මේක භාගයක් විතර තමයි උත්තරේ තියන්න වෙන්නේ. මම මේක හිතලා දුන්නේ ඒකයි. තියෙන්නේ කොනේ. මෙතන අපිට 14 28ක් වගේ ගත්තා නම් ගාන ලස්සන බෙදෙනවා. 11ක් 49 බලන්න ඕනේ. පන්සිය 39 බෙදීම 4යි වර්ග සෙන්ටිමීටර කියලා තමයි උත්තරේ එන්නේ. මේ පේනවද ඒක? 539 බෙදීම 4යි වර්ග සෙන්ටිමීටර එන්නේ. ඒක මම අර හිතලා දීපු හින්දා පොඩි සුළු කිරීම පොඩි අවුලක් තියෙනවා. ඔක හරවන්න එපා. හරි. ඔය ටික වැරදි නම් පොඩ්ඩක් ඉක්මනට හදාන්න විනාඩි දෙකක් දෙන්න. දැන් 10යි. මේ දැන් ඉවර කරන්න ඕනේ තව ටිකකින්. හරි. වෙලාව ඇති. ඊට පස්සේ ලියා ගන්න පොඩි ප්‍රශ්නයක් මම දෙන්නම්. ප්‍රශ්නය ලියා ගන්න. දී ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ මේක ලියලා වෙලා ඉවර කරනවා ඈ. මේක ගණන් හදලා. දී ඇති කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය කේන්ද්‍ර කෝණය කේන්ද්‍ර කෝණය හරි සෝරි. හරි ලියා ගන්න. පහත් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය අංශක 60ක්ද කේන්ද්‍ර කෝණය අංශක 60ක්ද වර්ගඵලය
වර්ගඵලය 231යි. 231යි වර්ග සෙන්ටිමීටරද නම් අරය R කියලා ගන්න. මෙහි අරය සොයන්න. හරි. හොඳට බලාගෙන ඉන්න. දැන් මේ වගේ ගණනුත් හදන්න එනවා අපිට. හරිද? මේක බලාගෙන ඉන්න. දැන් මේ ගාණෙන් අපි ඉවර කරනවා ඉක්මනට. මේ ගොඩක් වෙලා ගිහින් ඊළඟ දවසේ ගණන් හදන්න දැන් මේ ගෙදරටත් දෙනවා හෝම්වර්ක් කරන්න. ලීව කොහමද? පහත දැක්කන කේන්ද්‍රික ඛණ්ඩේ කේන්ද්‍ර කෝණයේ අංශක 60ක්ද වර්ගඵලය 231යි වර්ග සෙන්ටිමීටරද නම් මෙහි අරය සොයන්න. හරිනේ. හරි. මම මේක හදාගෙන යන්නම්. මෙහෙමයි වෙන්නේ දැන්. දැන් ඔකට ඉගෙන ගත්තා සම්පූර්ණ වෘත්තයක වර්ගඵලය හොයන විදිය. නැත්තම් කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. හරිද? ඒක සූත්‍රය තියාගන්න ඕනේ. වර්ගඵලය සමානයි සම්පූර්ණ වෘත්තයක නම් πr වර්ගය. හැබැයි කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙන. එහෙනම් 360න් 60ක් කියලා කියන්නේ මොකද්ද? 6න් 1යි කියලා කෙලින්ම දාන්න පුළුවන් කියලා කිව්වා නේම. හරි. හැබැයි අපිට බලන්න දැන් ප්‍රශ්නේ දුන්නා නේද 231යි වර්ග සෙන්ටිමීටර කියලා. 231යි වර්ග සෙන්ටිමීටර කියලා. මොකද? හරි 231යි වර්ග සෙන්ටිමීටර කියලා වර්ගඵලය දීලා තියෙනවනේ. එතකොට මේ සූත්‍රයට ආදේශ කරන්න පුළුවන් අපිට. කියන්නේ වර්ගඵලයේ පැත්තට 231 කියලා දාලා r කියන එකේ අපි අගය දන්නේ නැහැනේ. r වල අගය හොයන්න පුළුවන්. හරිද? 231යි වර්ග සෙන්ටිමීටර. හරි. π වල අගය 7න් 22යි. r කියන එක දන්නේ r වර්ගයේ හිම තියාගන්න. හරිද? මේ සමීකරණ විසඳීම මේ 6න් 1. හරි. මම ඔයාලට දැන් කලින් කියලා දුන්නා මෙහෙමයි. සමීකරණයක හොයන්න තියෙන එක තියෙන්නේ. හොයන්න තියෙන එක පැත්තක තනි කරගන්න බෑ නේද? කියන්නේ r වර්ගය කියන එක ඒ තියෙන පැත්තේ අපි තනි කරගමු. හරිද? r වර්ගය මේ පැත්ත තියන්න නම් මේ 7න් 22. 6න් 1 කියන එක ඔක්කොම එහා පැත්තට අරන් යන්න බෑ. එහෙම අරන් යන්නේ කොහමද? දැන් 7න් 22 කියන එකේ බලන්න. මේ 7 කියන එක තියෙන්නේ කොහමද? බෙදීම 7ක් විදියටනේ. බෙදීම 7 කියන එක සමාන ලකුණකින් එහා පැත්තට යද්දි මම කිව්වා ගුණ කිරීම 7ක් විදියට අරන් යන්න පුළුවන් කියලා. හරි. ඒ විදිහටම මේ එක බෙදීම 6ක් තියෙන්නේ. බෙදීම 6 කියන එක ගුණ කිරීම 6ක් විදියට ඔහොම අරන් යන්න පුළුවන්. හරිද? ඔක්කොම එකපාර අරන් යන්න පුළුවන් එහෙම. හරි. දැන් 7 කෙනෙක් අරන් ගියා 6 අරන් ගියා. හරි 22 කියන එක තියෙන්නේ හැබැයි ගුණ කිරීම. ඒ කියන්නේ ලවේනේ තියෙන්නේ. ගුණ කිරීම තියෙන එක මෙහා පැත්තට සමාන ලකුණකින් යද්දී බෙදීමක් වෙනවා. එතකොට r වර්ගය මේ පැත්තේ ඉතුරු වෙනවා. හරිද? දැන් ඔයාලට වර්ගමූලය එහෙම කියලා දෙන්න ඕනේ. දැන් මේක නෝමල් දැනට කොයිනෙද්දී බලා ගන්න. එක ගණනේ දැන් හදන්නේ කොහොමද? ඊළඟ දවසේ හොඳටම පැහැදිලි වෙයි මේක. දැන් බලන්න. මෙතන දෙවරක් 11යි මෙතන දෙවරක් 3යි. හරිද? 231ට 11 වරක් කීයක් තියෙද? 231 11න් බෙදලා බලන්න ඕනේ. 11 වරක් 2යි 22යි. 11 වරක් 1යි. එතකොට 21ක් තියෙනවා 231ට. 11 වරක් 1යි 231ට 21ක් තියෙනවා 11 වරක්. හරිද? එතකොට r වල වර්ගයක් එනවා 4ක් දැන් බලන්න මේ. මෙතන 21 කියලා ආවා 21 ගුණ කිරීම මෙතනත් 4ක් 3ක් එනවා නේද? ඒත් 21යිනේ. තේරෙනවද බලන්න මේ සුළු කරාට පස්සේ මෙතන 21ක් ආවා ගුණ කිරීම 4ක් 3ක් 21යි. 21 ගුණ කිරීම 21යි. සමානයි r වල වර්ගය. හරිද? ඔතන නිකන් තේරුණානේ. එච්චර පැහැදිලි නැතත් දැන් පොඩ්ඩක් බලන්න ඉන්න ඊළඟ දවසේ කොහොමද ওই ටික හොඳටම කරනවා. දැන් කලින් ටික පැහැදිලි වෙන්න ඕන හොඳටම. වර්ගමූලය කියන්නේ මේක හදාන්න නම් වර්ගමූලය දැනන් ඉන්න ඕනේ. වර්ගමූලයක් දැන් කරන්න ඕනේ. මේ දැනට බලන් ඉන්න. බලන් ඉන්න කියන්නේ දැන් මේක තේරෙනවද? හරි 21 ගුණ කිරීම 21 කියන්නේ 21 වර්ගය සමානයි r වල වර්ගය කියලා ලියන්න පුළුවන්. දැන් දෙපැත්තටම වර්ගමූලය දාන්න පුළුවන්. හරිද? දෙපැත්තටම කියන්නේ r වර්ගය කියන එකේ වර්ගමූලය දාපුවම කියන්නේ r විතරක් හොයන්න නම් r වර්ගයට වර්ගමූලයක් දාන්න ඕනේ. කියන්නේ සමාන ලකුණක කියන්නේ සමීකරණයනේ. සමීකරණයකට දෙපැත්තටම එකම දේ කරන්න ඕනේ. හරිද? ඒකින්ද r වර්ගයේ වර්ගමූලය කියන්නේ හරියටම වර්ගයට වර්ගමූලය අයින් කරලා යනවා. ඒකට r සමානයි
මේ පැත්තේ 21 වර්ගයටත් වර්ගමූලෙ නැති වෙලා යනවා. එතකොට 21 විතරයි. එතකොට r සමානයි 21යි සෙන්ටිමීටර කියලා උත්තරේ එනවා. r කියන්නේ මොකද්ද? එම නිසා අරය වෘත්තයේ අරය කේන්ද්‍රික ඛණ්ඩයේ අරය සමානයි 21යි සෙන්ටිමීටර. ඔය විදිහට තමයි එන්නේ. හරි නෑ. අවුලක් නැහැ නේද? මේ තේරුණාද කියන්නේ නෝමල් කියන්නේ සාමාන්‍යයෙන් තේරෙන්න ඕනේද? තේරුණාද? අපිට ඉවර කරන්න යන්නේ. තේරුණාද කියන්නේ? කවුද දුමිදු අවුලක් නැද්ද? අවුලක් මං නැහැ. හිතන්නේ මේ අවුලක් නෑ සර්. තේරුණා අවුලක් නැහැ. දැන් ගණන් දෙනවා. ඒ ටික හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? කවුද දෙන්නේ? අවුලක් නැහැ නේද? අවුලක් නැහැ. හරි. මේක ඉක්මනට දැන් අර ප්‍රශ්න ලියාගත්තනේ මේක ඉක්මනට ලියාගන්න මේ කේන්ද්‍රික ඛණ්ඩය ඇඳලා. ලියාගෙන ඉවරලා chat එකට දාන්න. ඊට පස්සේ ක්ලාස් එක ඉවර කරමු අපි. හරි. හැමෝම ඉවරයි ඉතින් ඒගොල්ලෝ වෙලාවක් කියන්නේ නැහැ නේ ඔක ලියාගන්නේ. හරි. එහෙනම් මෙහෙමයි. දැන් අදට ක්ලාස් එක ඉවර කරමු. දැන් හැමෝම කියන්නකො මොකද්ද? අපි සාරාංශයක් වගේ කරමුකෝ. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගත්තා වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා. දැන් වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව ගණන් හදන්න බෑ. හරිද? ගණන් හදන්න පුළුවන් නියම පාඩම් කරලා වෙන එතකොට. එහෙම වැඩක් නැහැ. හරිද? වර්ගඵලය කිව්වේ කියන්නේ සරල රූප වර්ගඵලය අපි ඉගෙන ගත්තේ නේද? හරි. සරල රූපයක වර්ගඵලය කිව්වේ ඒ තල රූපයක මොකක් හරි ඒ පෘෂ්ඨයේ ප්‍රමාණය නේද? කියන්නේ දැන් බෝඩ් එක කියලා උදාහරණයක් ගත්තොත් එහෙනම් මේ බෝඩ් එකේ තියෙන පෘෂ්ඨයේ ප්‍රමාණය කොච්චරක් ලොකුයිද වගේ තමයි. හරිද? ඊට පස්සේ ඉගෙන ගත්තා සමචතුරස්‍රයේ ත්‍රිකෝණාශ්‍ර ඒ ආශ්‍රිත වර්ගඵලය. හරිද? සමචතුරස්‍රයක ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය හොයනවා නම් දිග ගුණ කිරීම පළල. ඊට පස්සේ ආය ත්‍රිකෝණයක නම් දෙකෙන් එකයි ආධාරක පාදේ ගුණ කිරීම ලම්බෝස කියලා කිව්වා. ඒක ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඕඩුවේ තියෙන්න ඕනේ සමීකරණ ටික. ආය ඉගෙන ගත්තා අපි සමාන්තර ආශ්‍රය. හරි සමාන්තර ආශ්‍රයක නම් මං කිව්වා ත්‍රිකෝණ දෙකක් එකතු වෙලා තමයි සමාන්තර ආශ්‍රය හැදිලා තියෙන්නේ. එතකොට ආධාරක පාදේ ගුණ කිරීම ලම්බෝස කියලා කිව්වා. දෙකෙන් එකක් නෑ එතකොට ඒකට. ආයෙ කිව්වා ආයෙ මොකක්ද කිව්වේ? ට්‍රපීසියම් එක වර්ගඵලය හොයනවා කියලා කොහොමද කිව්වේ? දෙකෙන් එකයි සමාන්තර පාද දෙක එකතුව කියන එක අරන් වෙලා ලම්බෝසෙන් ගුණ කරනවා කියලා කිව්වා. එච්චරනේ අපි කිව්වේ. හරි ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වෘත්තයක වර්ගඵලය හොයන විදිහ. වෘත්තයක වර්ගඵලය හොයනවා කොහොමද? වෘත්තයක්
කියන්නේ දැන් මෙහෙමනේ. වෘත්තයක අරය R වෙච්ච වෘත්තයක වර්ගඵලය හදද්දි සම්පූර්ණ වෘත්තයක නම් පයි R වර්ගය කියලා කිව්වා. හරිද? අර්ධ වෘත්තයක වගේ නම් ඒක දෙකකින් එක. කියන්නේ අර්ධ වෘත්තයක් කියන්නේ භාගයන්නේ ඒකේ. ඒ විදිහට ගන්නවා කියලා කිව්වා. හරි. ඊට පස්සේ දැන් මේ වගේ ගණනක් හදන්න පුළුවන් ඉන්න ඕනේ. හරිද? ඔච්චරනේ අපි කතා කරන්නේ. ඊළඟ දවසේ අපි කතා කරනවා සංයුක්ත තල රූප වල වර්ගඵලය. ඒක අනිවාර්යෙන් ඒකටත් එන්න ඕනේ. අද ටික අවුලන්නේ නැහැ. තේරෙන්නේ නැතිනම් හොඳට නේ. අනික දැන් මේකේ නෝට් එකක් තියෙනවනේ. දැන් මම දෙන ගණන් ටික තියෙනවනේ ඊළඟ දවසේ ක්ලාස් එකේදී. සෙනසුරාදා දැන් ක්ලාස් එක තියෙනවා. හරි. තේරුණාද කියලා කියන්නකෝ මයික් ඔන් කරලා කට්ටිය. ඔව් සර්. හරි. දුමුදු අවුලන්නේ නැහැ. ඔව් සර්. කවුද? හරි. භාග්‍යරත් අවුලන්නේ නැහැ. හිරුනි අවුලන්නේ නැහැ නේද? දෙනෙත් මොකද අවුලන්නේ නැද්ද? අවුලන්නේ. හරි. දැන් ගණන් ටික හදාගෙන ඉන්න අනිවාර්යෙන් නැත්තම් වැඩක් නැහැ ඉතින් ඈ. හරි එහෙනම්. අද ක්ලාස් එක නවත්තගෙන හරිද? ඊළඟ දවසේ මම මැසේජ් එකක් දාන්න ක්ලාස් තියෙන දවස. හරි එහෙනම්. හැමෝටම good night ඈ. මම එන්ඩ් කරන්න. සර් මේක රෙකෝඩින් එක දානවද? රෙකෝඩින් එකකුත් තියෙනවා. ඒ රෙකෝඩින් එක බලන්න ඕනේ දායි. පොඩ්ඩක් විතර අර බැරි වෙච්ච ටිකක් තියෙනවා ලියා ගන්න. ඒ ටික ලියා ගන්න ඕන. රෙකෝඩින් එකක් දාන්න මේ. රෙකෝඩින් එක දාන්නේ හැබැයි මේ මම රෙකෝඩ් කරේ මේ වෘත්තාශ්‍රිත වර්ගඵලය ටික විතරයි ඈ. අර මුල් ටික සර් නම් ඒ ටිකේ තමයි මම කරන්නේ. එහෙනම් අවුලක් නැහැ. ඒ ටික දාන්න. හරි හරි සර් එහෙනම්. තියන්න. හරි හරි හැමෝටම good night ඈ. හරි. එන්ඩ් හරි කරන්න. good night.